මම ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ පොඩි කෝස් එකක් කරා ටේෆ් එකේ. ඒකේ ඔස්ට්‍රේලියාවේ සංස්කෘතිය අපි කොහොමද ඔස්ට්‍රේලියාවේ කෙනෙක් එක ගනුදෙනු කරන්නේ ඊට පස්සේ විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට අලුතෙන් මයිග්‍රේට් වෙච්ච කෙනෙක් දැනගන්න ඕනේ දේවල් ඉංග්‍රීසි භාෂාව සමහර ඔස්ට්‍රේලියාවට අනන්‍ය වෙච්ච සමහර වචන ඒ වගේ දේවල් ගැන තමයි ඒකෙදි අපිට කියලා දුන්නේ. බස් එකට නැග්ගහම ටිකට් චෙක් කරන චෙකර්ලා ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ අපි මේ කාඩ් එක අපේ බස් කාඩ් එක ඒගොල්ලන්ගේ මැෂින් එකට තියලා බලනවා අපි පංච් කරලාද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ තියෙන ගැබා ක්‍රීඩාංගනේ මේක ඉස්සර ක්‍රිකට් මැච් එහෙම තිබුණා. නමුත් මේ ළඟදී නම් තිබ්බේ නැහැ. ඔස්ට්‍රේලියාව ගොඩක් තියන්නේ AFL කියන එක ඔස්ට්‍රේලියන් ෆුට්බෝල් කියන එක තමයි තියෙන්නේ ගොඩක්ම. ඒ නිසා ක්‍රිකට් වලට ලොකු අවධානයක් දෙනවා අඩුයි. නමුත් මම පුංචි කාලේ ලංකාවේ ඉන්න කාලෙදී ගැබා ක්‍රීඩාංගනේ ගියපු මැච් ලංකාවේදී මම බැලුවා මට මතකයි. බස් එක ට්‍රැෆික් එකට අහු වෙන නිසා බස් වලටම වෙන මෙච්ච පාරකින් තමයි අරගෙන යන්නේ සිටි එකට. එතකොට ට්‍රැෆික් එකට අහු වෙන අඩු නිසා ඉක්මනට යන්න පුළුවන්. ඒක නිසා ගොඩක් අය සිටි එක පැත්තට යනවා නම් තමන්ගේ පෞද්ගලික වාහන වල උදේට යන එක වෙනුවට බස් එක යන්න තමයි ගොඩක් අය කැමති වෙන්නේ. මොකද ඉක්මනට යන්න පුළුවන් ට්‍රැෆික් එකට අහු වෙන්නේ නැති නිසා. අනිත් එක කිසි කරදරයකුත් නැහැ, මුකුත් කියන්නෙත් නැහැ. AC එක දාලා තියෙනවා. බස් එකේ කන්ඩිෂන් උත් හොඳයි. ඉතින් තමන්ගේ වාහනේට වඩා පාකින් හොයන්න ඕනේ නැහැ. ඒ නිසා ඉතින් ගොඩක් වෙලාවට බස් එක තෝරගන්න එක හරිම පහසුයි. මම ඉන්න තැන ඉඳන් මම ටේෆ් එකට විනාඩි 15යි යන්නේ. ඉතින් 7 මාට ආවත් ඇති ඉතින් 8 වෙනකොට එන්න. ටේෆ් කියන්නේ කැම්පස් එකක්ම නෙමෙයි. ඒක ඩිග්‍රීත් තියෙනවා. නමුත් ගොඩක් වොකේෂනල් පැත්තට තමයි බාර. ඒ කියන්නේ නිකන් කාර්මික විද්‍යාලයක් වගේ. කෙනෙක්ගේ ජොබ් එකක් ටාගට් කරලා ඒකට අදාළ කෝස් එකක් තමයි කරන්නේ. පාඩම් කරන තැන් තියෙනවා. ඒ තැන් වලට අවුව වැටෙන එක වළක්වන්න මෙන්න මේ වගේ හෙවන වැටෙන විදිහට මේ වගේ පොඩි net එකක් වගේ එකක් ගහලා තියෙනවා. මේ තියෙන මූර්ති කලාව ඉගෙන ගන්න ශිෂ්‍යෝ ඉන්න කොටස මම තුන්වෙනි තට්ටුවට යන්න ඕනේ ලිෆ්ට් එකට මම දුවගෙන ගියා ඊට පස්සේ. මේ ඉන්නේ මගේ හොඳම යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක්. මෙයා කොරියන් ජාතිකයෙක්. මගේ අනිත් යාළුවා වියට්නාම් එක්කෙනෙක්. අපි දෙන්න ටීම් දෙකකට එදා වැටුනේ. ගොඩක් වෙලාවට මෙතනදි කරන්නේ අපි ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරන එක. ඒ කියන්නේ කතා කරන එක ඊට පස්සේ සමහර වචන සම්බන්ධව භාවිතා කරන විදිහ ගැන තමයි ඉගෙන ගන්න. දවසට මොකක් හරි මාතෘකාවක් තියෙනවා. සමහරලාට හෙල්ත් එක, සමහරලාට ජොබ් ගැන, සමහරලාට කාර් එකක රිපෙයාර් එකක් ගැන අන්න ඒ වගේ මොන හරි මාතෘකාවක් ගැන තමයි එදාට කතා කරන්නේ. හිතන්න අධ්‍යාපනය ගැන කතා කරොත් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය මොන වගේද ඊට පස්සේ ඉන්ෆ්ලේෂන් කොයි වගේද අන්න ඒ වගේ දේවල් ගැන තමයි එදා දවසේ කතා කරන්නේ. ඔය විදිහට අපි ඒ ටික ඉවර කරලා අපි දෙන්න ගියා ලන්ච් එක ගන්න. අපි සාමාන්‍ය ලන්ච් එක ගන්න යන ඔය ඈත පේන නියම් බ්‍රිජ් එක වගේ එකට. එදා මගේ වියට්නාම් යාළුවා ඇවිල්ලා හිටියේ නැත්නම් අපි තුන් දෙනා තමයි ඔතෙන්ට යන්නේ කන්න. මෙහි දවල් කෑම එක අපිට රත් කරගන්න පුළුවන් විදිහට මයික්‍රෝවේව් එකක් තියෙනවා. ඒතර ඒ වගේ රත් කරගෙන කන්න පුළුවන්. මේ TN නම් රත් කරගන්න මගේ කොරියන් යාළුවා මෙයා නම් රත් කරගන්නවා. මම නම් ඉතින් ගෙදරින් අරන් යන විදිහටම කනවා. ඔය ඉන්නේ ඩයල් එක. ඔතන එහා පැත්තේ තියෙන ක්ලාස් එකේ පොඩි මෙකැනික්ස් පාර්ට් එකක් උගන්වන එකක්. මොන හරි නිකන් රොබෝ වගේ කේස් එකක් උගන්වන එකක් මම හිතන්නේ. අපි කෑම කාලා ආවා අපේ IT සෙෂන් එකක් තිබ්බේ. අපිට මෙහා අපේ පෝර්ටල් එකක් තියෙනවා. අපි ඒකට ලොග් වෙන්න ඕනේ. ලොග් වුණාට පස්සේ අපිට කරන්න ඕන වැඩ ටික තියෙනවා ඒකේ. අපි ඒ ටික කම්ප්ලීට් කරන්නයි තියෙන්නේ. TN කියන්නේ කොරියන් ජාතික නර්ස් කෙනෙක්. එයා කොරියාවේ ඉඳන් ඇවිල්ලා පොඩි කාලෙකදීම එයාට ජොබ් එකක් හම්බුණා ගෝල්ඩ් කෝස්ට් වල. ඉතින් එයාට ගෝල්ඩ් කෝස්ට් වලට මූව් වෙන්න වුණා බ්‍රිස්බන් වලින් ඉඳන්. ඇත්තට මේ අපේ ක්ලාස් එකේ අන්තිම දවස ඒ කියන්නේ TN එදායින් පස්සේ එන්නේ නැහැ ක්ලාස් එකට. ඊට පස්සේ අපි කොහෙට හරි යන් කියන කතාව වුණා මොන හරි කන්න. කැෆේ මොන්ඩියල් කියලා තියෙන එකේ කොෆි එක හොඳයි කියලා අහලා තියෙනවා. ඒක නිසා අපි ඒකට ගියා. ඒකට ගිහින් කාලා බීලා ඔය පොඩ්ඩක් කියව කියව ඉඳලා අපි ඊට පස්සේ ආවා. TN කියන්නේ හරි හොඳ යාළුවෙක්. මට යාළුවෝ ගොඩක් නැහැ. නමුත් TN කියන්නේ ඉතාමත් හොඳ ඒ යාළුවෝ ගොන්නටම එකතු වෙච්ච අලුත් හොඳ යාළුවෙක්. මට කොරියන් ජාතිකයෝ හම්බෙලා තියෙනවා මීට කලින්. නමුත් ඒගොල්ලොත් එක්ක මම ලොකුවට ගනුදෙනු කරලා නැහැ.
නමුත් මට හම්බෙච්ච හොඳට ගනුදෙනු කරපු පළවෙනි යාළුවා ටියන්. ඉතින් මට කොරියන් ජාතිකයෝ ගැන හොඳ පැහැදීමක් ඇති වුණා ටියන් ආශ්‍රය කරාට පස්සේ. එතන කාලේ ඉවරුණාට පස්සේ අපි චුට්ටක් ටවුන් එකේ ඇවිද්දා. අපි අර ලංකාවේ ඉන්නකොට වල බහින්න යාන් ඒ වගේ චුට්ටක් එහෙ මෙහෙ කිසි අරමුණක් නැතුව ටවුන් එකේ ඇවිද හිටියා. ටියන් හිටියේ සිටි එකේ පොඩක් අනිත් පැත්තට වෙන්න. ඉතින් එතෙන්ට ඔය ට්‍රේන් එක යන්න ඕන. ඊට පස්සේ ට්‍රේන් එකේ එන්න ළඟ වෙච්ච නිසා රේල්වේ ස්ටේෂන් එක ගාවට ගිහින් ඌ එතනින් දාලා මං ඊට පස්සේ ගෙදර ආවා. ටියන් අපිට හම්බුණා ජපන් ෆෙස්ටිවල් එකේදී ඊට පස්සේ. ඒකේ වීඩියෝ එක දාලා ඇති බලන කෙනෙකුට ටියන්ව හොයාගන්න පුළුවන් ඒ වීඩියෝ එකේ ඉන්නවා ටියන්. ඔන්න ඔය විදිහට තමයි එදා දවස ගත වුණේ. මේක මතකයක් විදිහට මම රෙකෝඩ් කරගත්තා. නමුත් එඩිට් කරන්න චුට්ටක් දවසක් ගියා. යාළුකම් වලට ಜಾති ભેද භාෂාව අනම්මනම් ඕවා අදාළ නැහැ කියලා තේරෙන්නේ මේ වගේ යාළුවෝ හම්බෙනකොට තමයි. ඉතින් ටියන්ගේ ඉදිරි කටයුතු වලට අපි සුබ පතමු. වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවට බොහොම ස්තුතියි.